Hari aku belum mbak. Minum. Halo. Apa? Kamu jauh? Nah, boleh nih berapa? Kung boleh mahal kah? Dum tanah. Tunggu. Ini nggak mau ikut. Saatnya. Jangan selang. Gak apa-apa. Anda dinis sila illa. Koten dulu mama manne uttaran ngai. Jangan bola. Kumbang kan udah mana ini? Kita balik kapung mbak. Nah, kapan nonnya ada orang apa sana orang ini dilihat non. මොකෝ මාත්‍යල දෙන්නේ මොකෝ මාත්‍ර නෙමෙයි පොලිසියට ආයේ අපේ ගැන ඔත්තු යන්න බෑ හොඳේ මේක පළවෙනි වතාවත් අවසාන වතාවත් වෙන්න ඕන ආයේ පොලිසියට ඔත්තු ගිහලා තිබුණොත් මෙහෙම නෙමෙයි ආවිල්ලා කියන්නේ හොඳේ ආයේ කියන්නේ හොඳේ එදාට කටවනේ මේ කතා කරන්නේ මේක පරිස්සමින් ඈ මුංග සද්ද බලන්න උදාත්. මේක හරියන්නේ නැහැ තාත්තේ. අපි ආපහු මුන්ට අපේ ගෙදරට එනවර හොඳ වැඩක් කරමු. අද දැන් මොකද කරන්නේ කියන්නේ මුන්ට අපි යමු මුංග ගෙදරට. ගිහලා මොකද කරන්නේ ගිහිල්ලා කියමු ඊට පස්සේ උඹලා කසිප්පුන මේ කුඩේ ගුණත් අපිට වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ඊට පස්සේ උන් ආයේ අපේ ගෙදර ඉන්නේ නැහනේ. ඉව්ව කියන්නේ වගේ ගොන් කතාවක් තමයි මොකෝ බං වන්නන්නේ මේ පවුල ගියා බං අම්මලා ගෙදර සතියක් යනකම් එන්නේ නැහැ කිව්වා. ඉතින් බං උකට අනන්න ඕනේ ඒ කියන්නේ යන්න බෑ තමන්ගේ අම්මා තාත්තා බලලා ඉන්න අවුරුදු සැරයක් හරි ඒ කියන්නේ ගිහිල්ලා එන්නේ ඉතින් ඒක නේ බං අවුල. පවුල ගිය බස් එක මගදී ඇක්සිඩන්ට් වෙලා. අවුලට තුවාල වෙලා නෑ බං කාටවත් තුවාල වෙලා නැහැ. ගෑණි කෝල් කළේ දැන් හවදාපු ගෙදර එනවා කියලා. සතියක් පාඩු ඉන්න තිබුණා බං ලිදාදේ බලපන් කාර්පෙට ආපු වෙනවල ගෑ. අපේ ඒ වේදනාවෙන් Mata nih gue pak. කෙල්ලෝ කොල්ලෝ යාළුවන මුල් කාලේ මොනවද කියන්නේ? අයියෝ මෙහෙම කොහමද? ඔයා හම්බුනේ මගේ වාසනාවට. ඔව්. ඔයා තමයි මගේ අන්තිම ආදරේ. අපි දෙන්නත් එහෙම කිව්වනේ. ඔයා නැති වුණොත් මම මැරෙයි. ඔයා ඉන්නවා නම් මට මොකුත් ඕනේ නැහැ. එහෙම කිව්වා තමයි. එතකොට ටිකක් පරණ වීගෙන එද්දි මොනවද කියන්නේ? අයියෝ මෙන්න මෙහෙම. කොහමද? තමසනම් මහ කරුමයා. මට පාඩුවේ ඉන්න දෙනවා. ඒ ඇත්ත. මගේ ඔළුව කන්න එපා. අනේ මගේ පපුවේ හිලක්. මත් කියනවාද ඔය? Yes. ටේ ගත්තද? ඔව් ඉතින් මේ කන්න නේද ගෙනාවේ? ඕක දෙන්නටම කන්නලා තිබ්බේ. තනියම කන්න ගත්තේ. ඉතින් අනේ දෙන්නටම කන්න ඔයා එකක් ගේන්න. හරි දෙනවක මගේ බාගේ නම් දෙනවකෝ. ඒ කෝයෝ ඇතුලේ බිස්කට්. ඉතින් මේ තියෙන ටික වෙන මොනවත් එපා කන වෙලාවට මාව මතක් වෙන්නේ නැද්ද? හැම වෙලාවටම ඉන්න මාව කන වෙලාවටම මතක් වෙන්නේ නැද්ද? හැම වෙලාවටම මතක් වුණා කන වෙලාවට මතක් වෙන්නේ නැහැ. අගෙන වැඩනේ. වලං වදන්න අප එක ලේසුන් නෑ නිති. මොනවද කියවන්නේ අප්පා? වෙඩින් සාරි මහගෙන මාස ගානක් සැලුම් ඇස්සේ කියලා සුදු වෙලා 500 කට කියලා වෙඩින් එකක් අරගෙන අවසානයේදී මේ කරන්නේ නැහුනේ. කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා? අම්මලා ගෙදර ඉන්න කාලේදී අපිට කියලා වලනම් පිටානක්වත් හොදගත් එකක් ඇයි? ඒකේ වැරද්ද තමයි දැන් ණය ගෙවන්න එපා. ණය ගෙවන්න තමයි අප්පෝ ආයෙ නම් මගේ ආර්මලකවත් කසාද වදින්නේ නැහැ. ඉතින් ඕකනේ නැටු කොච්චරක? නැටිල්ල දැන් හොඳයි. මේ நடக்காத மாதிரி ரியாக்ஷன் காட்டுற அந்த மூஞ்சி எங்கடா வாங்கின நீ? ஏய் පිරිමි කියන්නේ මොන වගේ જાතියක්ද? පිරිමි කියන්නේ දෙයියෝ වගේ જાතියක්. ඒ කියන්නේ මල් තියලා වදින්න ඕන જાතියක්ද? ඔව් මල් තියලා වැන්දත් කමක් නැහැ. දැන් ඔය කියන්නේ ඇත්තමද? ඔව් ගෑණියෙක්ට පිරිමියෙක් නැතුව මොනවත්ම කරගන්න බෑ. ගෑණියෙක්ගේ පිටිපස්සේ පිරිමියෙක් ඉන්නම ඕනේ. එතකොට වෙන මොනවද කියන්න තියෙන්නේ? වෙන මොනවත් කියන්න නෑ. ඔන්න ඔයා කියන්නේ කියපු ටික ඔය විදිහටම කිව්වා. ඒ කියන්නේ ඔය මොනවද කියන්නේ කිව්වනේ?